හා? ඒක තවුවා. මෙච්චර ඇස් වලට ඉන්නේ වයිද? ඒකනේ කියන්නේ. අද උදෑසන කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කරන යානයක් වාරියපොළ මිනුවන්ගෙටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබුණා. මෙම ගුවන් යානය ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයකි. මෙම ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව සිටින අතර ඔවුන් පැරසුට් ආධාරයෙන් ගුවන් යානයෙන් පිටතට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් විය. මෙම ගුවන් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහි ගොස් පසුව වාරියපොළ මිනුවන්ගෙටේ ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ. මේ ඔබට දිස්වන්නේ පැරසුට් ආධාරයෙන් ගුවන් නියමුවන් දෙදෙනා දිවි ගලවාගත් අවස්ථාවයි. K8 යානය මුල්වරට 1994 සිට වාණිජව නිපදවීම ආරම්භ වූ ජෙට් යාන විශේෂයක් වන අතර එය රටවල් කිහිපයක ගුවන් හමුදා විසින් භාවිතා කරන ලදී. K8 ජෙසිල් 8 ලෙසද හැඳින්වෙයි. චීනය සහ පාකිස්තානය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම යානා විශේෂය නිර්මාණය විය. එය තනි එන්ජිමක් සහිත ආසන දෙකක උසස් ජෙට් පුහුණු හා සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් ලෙස නිර්මාණය කරන ලදී. K8 යානයක දිග මීටර් 11.6ක් වන අතර විවිධ එන්ජින් විකල්ප ඇත. ගුවන් යානයට ඉන්ධන හා අවියායුධ කිලෝග්‍රෑම් 1000ක් දක්වා ගෙන යා හැකිය.